ආයිබෝන් යාළුවනේ අද තම්මේල් එකේ තිබ්බ විදියට අපි යනවා මේ පැත්තේ තියෙන ඔක්කොම දන්සල් වලට තොරන් වලට ඒ වගේම භක්ති ගීත පහන් කූඩු ඒ වගේ ඔක්කොම බලන්න යනවා අපි දැන් මේ යන්නේ ගෙවල් ළඟ තියෙන ගෙවල් වලට මීටර් 500ක් විතර හැයින් තියෙන කූඩු බලන්න අම්බෝ අවුවා යාළුවනේ අපි ගිහින් බලමු ඔන්න යාළුවනේ අපි මේ පැත්තේ තිබ්බ බීම දන්සලකට ආවා. ඉතින් යාළුවනේ අපි ඊළඟට යන්නේ මෙන්න මේ දන්සලටයි. යාළුවනේ අපි හෝමගම තිබ්බ හෑන්ඩ් ෆ්‍රී දන්සලටත් ගියා. යාළුවනේ මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ හෝමගම තිබ්බ හෑන්ඩ් ෆ්‍රී දන්සල අපි ඒකෙන් හෑන්ඩ් ෆ්‍රී 4ක් ගත්තා. ඔන්න යාළුවනේ හෝමගම හෑන්ඩ් ෆ්‍රී දන්සලෙන් අපි හෑන්ඩ් ෆ්‍රී 4ක් ගත්තා. මේ තියෙන හෑන්ඩ් ෆ්‍රී 4 මෙයාත් මාත් එක්ක ගියා. අපිට එන ගමන් අයිස්ක්‍රීම් දන්සලකුත් හම්බුණානේ. ඔන්න යාළුවනේ අපිට දැන් අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා මගදී. දැන් යම් බලන්න. ඔන්න යාළුවනේ අපි දැන් ඔහොම ගිහිල්ලා මම අපේ යාළුවා ගෙදර හිටියේ උදේ දන්සල් වලට ගිහිල්ලා දැන් එනකමුත් අපි අර හෑන්ඩ් ෆ්‍රී දන්සලට ගියානේ ඊට පස්සේ අපි දැන් ඇවිල්ලා ඒ කියන්නේ අපිත් එක්ක සෙල්ලම් කරන අපේ ගොඩක් යාළුවෝ ඒගොල්ලෝ එකතු වෙලා දන්සලක් දෙනවා දැන් අපි ඒ අයිස්ක්‍රීම් දන්සලට යමු යාළුවනේ මේ අයිස්ක්‍රීම් දන්සල තියෙන්නේ අපේ ගෙවල් ළඟ හින්දා ඔන්න අපේ මල්ලිත් තියෙන අර පැත්තෙන් එයා මේ දවස්වල ස්පයිඩර්මෑන් වර්ෂන් එකෙන් තමයි ඉන්නේ මේක අපේ ගෙවල් පැත්තේ තියෙන එකක් හින්දා අපේ මල්ලි අපේ ගොඩක් යාළුවෝ දැන් යන්න හදන්නේ අපි යමු යාළුවනේ ඔන්න ඒ දන්සලුත් අපිට අයිස්ක්‍රීම් දෙකක් හම්බුණා මේ යාළුවනේ අපේ 8 වෙනි අයිස්ක්‍රීම් එක. මෙන්න මේ තියෙන්නේ අපේ ගෙදර අපි හදපු වෙසක් කූඩුව. ඒ වගේම අපි ගිය සැරේ ඉඳන් හදන හැමදේම කරන දෙයක් තමයි අපි අහක යන මෙගා බෝතල් ඔය ස්ප්‍රයිට් බෝතල් ඔය තියෙන ප්ලාස්ටික් අන්න ඒව අරගෙන ඒකේ කොලේ ගලවලා අපි ඒකට සවුකඩ දාස වලින් වටේට මේව කරනවා. මගේ channel එකේ ඒක හදන ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. අනිවාර්යෙන් ඒක බලන්න. යාළුවනේ අපි රෑ වෙලා පන්සල් ආවා මල්ලිලා තාම අර පැත්තේ මං ඉතින් අම්මත් එක්ක පහන් පත්තු කරන්න ආවා වෙසක් දවසට ඉතින් පන්සල් යන්න නැතුව වැඩක් නෑනේ ඔන්න යාළුවනේ අපි දැන් පන්සල් ගිහින් ඉවර වෙලා හෝමගම කොට්ටාව පැත්තේ පහන් කූඩු ඒ වගේම තොරන් බලන්න ගියා. ගිය පසු උමතුව හැසිරුණු සේරි වාණිජ වෙලින්දා බෝසත් කච්චපුට හා වෛර බැඳගෙන ලයිපැලි මැරී සිටින ආකාරයයි අපට ඔය 14 වන නැත්නම් අවසන් රූපරාමුවෙන් පෙන්වා දෙන්නේ. යාළුවනේ මේ තියෙන්නේ හෝමගම මංචයකින් කරපු ඩිජිටල් තොරණ. මේක කරලා තියෙන්නේ AI තාක්ෂණයෙන්. ඒ වගේම මෙයා රසම රස බිස්කට් දන්සලකුත් දුන්නා.
ඔබෙන් මේ ගත කිරීම අද දවසේ ඔබේ දරුවන්ට ඉතුරුයේද අම්මා තාත්තේ මොකක්ද හිතන්න ගුරු දේ ගුරු වැඩි හිටියන් නකල මේක පෙන්න ඕනේද ඔබට? එහෙමත් නැත්නම් මේ කුරුරට රටකජුමද? කොසබේනුවර අර ප්‍රණීත පළතුරු සඳබා නදිය අසබඩ මීයම වැට මොනා වෙලාද මන්දා? මම මෙච්චර කතා කරනවා. ඇයි කතා කරන්නේ නැත්තේ? ඕන එකක් කරගන්න. මම යනවා යන්න. එතන හිටියට වැඩක් නැහැ නේ. දින දින අඳුරට හැවෙනවා. එදවි සිටි දුඩන රජා ඉන්පසු කරු වියද වෙනවා. මේ පවුතල මහරජතුමා හට කර්මය පල දෙන්නට ඒ මවගේම කුසයේ පිළිසිඳ ගන්නවා පෙර කර්මෙට. මහලු වෙලා ලෙඩ වෙලා මරණයටපත් වුණ අර නපුරු දුෂ්ට රජතුමා එතනින් දුක වී ගොස්. යාළුවනේ මේ තියෙන්නේ හෝමාගම බස් ස්ටෑන්ඩ් එකේ තිබ්බ තොරණ. යාළුවනේ මේ තියෙන්නේ මාංශයකින් දීපු දන්සල. අපි ඉතින් තොරණත් බලලා මේකටත් ගියා. යාළුවනේ අපි මැයි 12ත් වෙසක් බලලා මැයි 13 වෙසක් බලන්න කොළඹ වටේ රවුමක් ගියා. ඒ යන ගමන් තමයි අපිට මේ ආගේ දන්සල් හම්බුනේ. ඔන්න ඉතින් යාළුවනේ අපි වෙසක් බලන්න ඇවිල්ලා අපි ආව දියතට. අපි දැන් ඉන්නේ දියතේ. මේ ඉන්නේ මාත් එක්ක ආපු කට්ටිය. මගේ මල්ලිලා තමයි ඉන්නේ. මෙන්න අපේ නංගිත් ඉන්නවා. අපි යන් දියතේ වෙසක් බලන්න. යාළුවනේ අපි දැන් ඉස්සරහට ගිහින් බලමු දියතේ මොනවද තියෙන වෙසක් කූඩු. එහෙනම් guys අපි යන්නේ පාර්කයට. යාළුවනේ අපි දැන් ඉන්නේ දියත පාර්ක් එකේ. අපිට තාම නම් මුකුත් වෙසක් කූඩුවක් එහෙම බලාගන්න හම්බුන්නේ නැහැ. අපි යම් බලන්න මං කාලෙකින් දියත පාර්ක් එකට ආවේ. මේ මෙතන බෝට්ටු යනවා. අපි බෝට්ටුවෙත් ගිහින් බලමු. ඔයත් මැයි මාසේ 13 වෙනිදා දියත පාර්ක් එකට ආවා නම් මේ වීඩියෝ එකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. යාළුවනේ අපි දැන් මේකේ පොඩි රවුමක් දාමු. ඔව් අපි යනවා හොදට සුපිරියයි සමු. දැක්කන් ඉතින් අපේ පොඩි මල්ලිගේ වැඩ පොඩි කාලේ ඉඳන් vlog channel එකකට ආසාවෙන්ද කොහෙද ඉන්නේ? guys ගිහින් බලමු. කැම් එකත් අරගෙන යන්නේ මොන වෙයිද දන්නේ නැත්. අම්බෝ යාළුවනේ. මේක සුපිරි නේ. අම්බෝ. යාළුවනේ මට යාළුවෙක් හම්බුණා. what's your name? Tiven. Tiven. bye. Bye. ඔනේ අපි මේක ගිහින් බලමු. අම්බෝත්. යන් කට්ටිය. යමු. නම් guys අපි සුපිරි නේ. අර බෝට්ටු පෙන්න. ඔන්න අපේ බෝට්ටුව සුපිරි. ඔන්න අපේ බෝට්ටුව හොද. ලයිට් එක. මේ තියෙන යාළුවනේ දියත්මා බෝට්ටුව. මේකෙන් ලොකු සවාරියක් එක්කන් යනවා. ඔන්න යාළුවනේ අපි දියත්මා නැවට නැග්ගා.
යාළුවනේ අපි දැන් දියත්ම නැවේ වටයක් යන්න හදන්නේ. අපි දැන් ඉන්නේ ඒක ඉස්සරහට. මෙසක් බලන්න අවිල්ලා අපි ඕන්න දැන් දියත්ම නැවේ වටයක් යන්න හදන්නේ. එන්න තඩි රවුමක් යන්නයි ගාස් යන්නේ. පරිස්සමෙන් අල්ල ගන්න. ගයිස් මේකේ යනෝනේ. ගයිස් අපි මේ යන්නේ රවුමක්. ගයිස් අපි ඔන්න යාළුවනේ දැන් අපි ටික ටික යනවා. ඔබේ වේගෙන් යනවා. මේකේ වේගෙන් යනවා යාළුවනේ. මම හිතුවේ නෑ මේක මෙච්චර වේගෙන් යයි කියලා. බස්. ඔව් අපි හිතලා. ඔව්. ජාතක කතාමාලාවෙහි අංක 28 නන්ද විශාල ජාතක කතාවයි දේශකයාණෝ කාව්‍ය මේ සුවක දැසින් දැකලා අන්තද අසොන් මියගි සොලොමව් සේවනය කෙරේ සුවඳින් නැහැවේ හිමියා මල ශෝකයක් හිතේ තබාගෙන සවැත් නුවරට මා පැමිණ විට මගේ සිටු පියතුමත් සිටු මව්තුමියක් හිටමු එකම සෝයි උරත් ඊ ඇතුණ මහා වර්ෂාවින් සිටු මා රංග දෙනා වාසව ඔන්න යාළුවනේ අපි රෑ කෑමට මෙන්න මේ කඩේට ආවා. අපි දැන් රෑ කෑම කාලා තොරන් ටික බලමු. ඔන්න යාළුවනේ අපි දැන් රෑ කෑම ගන්න යන්නේ. මෙන්න මල්ලි ඉන්නවා. ඉතින් යාළුවනේ අපි රෑ තොරන් ටිකත් බලලා එහෙම්මම අපි ගෙදර ගියා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම goodbye. යාළුවනේ යන්න කලින් අපේ channel එක subscribe කරන් යන්න.